ඉතින් කොහොමද මගේ පුංචි යාළුවනේ? ඔන්න මං අදත් ආවා ඔයාලට ලස්සන කතන්දරයක් අරගෙන. අද මම ඔයාලට කියලා දෙන කතන්දරය තමයි ගම් වතුර. ඔන්න කොහොමත් එක රටක ලස්සන ලොකු කැලෑවක් ළඟ පුංචි ගම්මානයක් තිබ්බා. ඒ වගේම තමයි මේ ගමේ හරිම ලොකු ලස්සන වැවක් තිබ්බා. ඒ නිසා මේ ගමට හැමෝම කිව්වේ වැවේ ගම කියලා. ධනපාලයි අද මේක හිටවල ඉවර කරගන්න පුළුවන් වෙයිද? පුළුවන් ඉක්මන් කොරහල්ලකෝ. එහෙනම් හොඳයි. අද ඉක්මනට ගෙදර යන්න පුළුවන්. වැස්සකුත් අත ළඟ වගේ. ඔන්න ඉතින් ගමේ මිනිස්සුත් හරිම කඩිසරව වැඩ. ගමේ ළමයිනුත් උදේම ඉස්කෝලේ යනවා. ගමේ ඉස්කෝලෙත් හරිම ලස්සනයි. ළමයිත් ගොඩක් හිටියා. ඔන්න මේ ගමේ වැවට උඩින් තියෙන පොඩි ගෙදර පොඩ්ඩක් විතර දඟ පිරිමි ළමයෙක් හිටියා. මෙයාට හැමෝම ආදරයට කිව්වේ චුට්ටේ කියලා. නම චුට්ටේ වුණාට මෙයා නම් හරිම දඟයි. චුට්ටේගේ පවුල හිටියේ චුට්ටේගේ අම්මයි චුට්ටේගේ තාත්තයි. චුට්ටේ නිතරම ඉතින් එක දේවල් හදන එක තමයි වැඩේ. දැනුත් මේ චුට්ටේ අහල පහල ගෙවල් වලින් පරණ බැරල් වගේක් එකතු කරන ගම. මේ චුට්ටේ නම් කිසිම දෙයක් අහන්නේ නෑ මහත්තයා. හරිම හිතුවක්කාරයි. ඔහොම තමයි හාමිනේ. මම ගාමිණී අයියාගේ කඩේ පැත්තට ගිහින් එන්නම්. වැස්සකුත් අත ළඟ වගේ. හොඳයි මහත්තයා. වැස්සට කලින් ගෙදර එන්න. ඔන්න මෙහෙම කියලා චුට්ටගේ තාත්තා කඩේ පැත්තට යන්න පිටත් වුණා. මේ තියෙන්නේ ගාමිණී මාමගේ කඩේ. විජේමල්ලි මේ පාර වැස්ස නම් ලේසියෙන් නෑ රජෝ. ඔය ඉස්කෝලේට යන තැන පාලමත් අවදානම්. ගංගා ඉතුරුවොත් නම් විනාශයක් තමයි වෙන්නේ. මම ලොකු සරුත් දැනුවත් කරලා තියෙන්නේ. ඔන්න මේ අතරේ අපේ චුට්ටේ එයාගේ බෝට්ටුව හදන වැඩේ පටන් අරගෙන එකතු කරගත්ත බැරළුයි හොයාගත්ත ලණුවලිනුයි දැන් නම් බෝට්ටුව හදලා ඉවර වෙන්නත් ළඟයි. කොහොමද අපේ චුට්ටේගේ වැඩ? ඔන්න වැස්සත් ළඟ ළඟම එන හින්දා චුට්ටගේ තාත්තත් කඩේ මාමට යන්නම් කියලා ගෙදර යන්න පිටත් වුණා. ගාමිණී අයියා කියන විදිහට නම් මෙදා පාර කුණාටුවකුත් එයි වගේ. වැස්සත් එන්නම වැඩි වෙනවා. ඔන්න පුංචි යාළුවනේ අහස කළු කරලා අකුණු ගහලා වැස්ස පටන් ගත්තා. ඉස්සෙල්ලාම වැස්ස පටන් ගත්තේ අපේ පුංචි කැලේට. මහ හයියෙන් වහින්න පටන් ගත්තා. වතුර ගස් වලින් බේරෙනවා. ඔන්න එතකොටම ඒ වතුර ඇවිල්ලා ගඟේ වතුරත් වැඩි වෙන්න පටන් ගත්තා. වැස්ස පටන් ගත්තේ ඉස්කෝලේ අරින වෙලාවටමයි. ළමයි හැමෝම හොඳටම බය වෙලා ඉක්මනට ගෙදර දුවන්න පිටත් වුණා. ඔන්න මේ අතරේ වැවේ වතුර එන්නම වැඩි වුණා. වැව පිටාර ගලන තරමට වතුර වැඩි වුණා. කැලේ තිබ්බ වතුරයි ඔක්කොම එකතු වෙලා ගඟේ වතුර බොර පාට වුණා. වතුර පාර එන්නම වැඩි වුණා. අනේ මේ අතරේ ඉස්කෝලේ ළමයි ඉස්කෝලේ ඇරලා ගෙදර යනවා. ළමයි ටික දෙනෙක් නම් පාලමෙන් එගොඩ වුණා. ඉතුරු ළමයි ටික අනේ අපිව බේරගන්න. මහ විනාශයක් තමයි සිද්ධ වුණේ. පාලම කඩාගෙන අපේ ළමයි ටික පහලට ගලාගෙන ගියා. අනේ මාමේ පාලම කඩාගෙන අයියලව ගඟට වැටුණා. මොනවා? අනේ අපේ දරුවන්ට මොකද වෙන්නේ? ඔන්න මේ ආරංචිය ආව විතරයි දරුවන්ගේ අම්මලා තාත්තලා සේරම වැවගාවට දුවන්න පටන් ගත්තා. ඔන්න ඉතින් මේ කිසිම දෙයක් දන්නේ නැති චුට්ටා බෝට්ටු පදින්න හිතාගෙන එයාගේ බෝට්ටුවත් තරම් පහලට ආවා. ඔන්න එකපාරටම චුට්ටේට සද්දයක් ඇහුණා. චුට්ටේ අයියා අපිව බේරගන්න. අනේ චුට්ටේ අයියේ! අනේ මේ ගමේ ළමයි නේද? නංගිලා මල්ලිලා ඔයාලා මොකද මෙතන කරන්නේ? ඔයාලට කරදරයක් නෑ නේද? ඔන්න ඉතින් අපේ චුට්ටේ එයාගේ කඹේ දාලා ළමයි ඔක්කොම බේරගත්තා. යේ චුට්ටේ අයියා අපිව බේරගත්තා. ළමයින්ටත් හරිම සතුටුයි. ඉතින් චුට්ටේ ළමයි ටිකක් දාගෙන ආයෙත් ගම පැත්තට යන්න පිටත් වුණා. රුවණක් යන්න වෝට්ටුවක් එනවා. අනේ අපේ දරුවෝ ටික නේද? ඔන්න ඉතින් චුට්ටේ එයාගේ බෝට්ටුව පැදගෙන ළමයින්ගේ අම්මලා තාත්තලා ගාවට ගියා. අම්මලා තාත්තලාටත් හරිම පුදුමයි. ඒ වගේම හරිම සතුටුයි. ඉතින් මේ හැමෝම එක්ක චුට්ටෙලාගේ ගෙදර ගිහිල්ලා චුට්ටේගේ අම්මටයි තාත්තටයි ගොඩාක් ස්තුති කරා. චුට්ටේගේ අම්මටයි තාත්තටයිත් හරිම සතුටුයි. දැන් ඉතින් ගමේ ළමයි ටික චුට්ටෙට වෙනදටත් වඩා ආදරේ. චුට්ටෙත් එක්ක හරිම එකමුතුයි. ගම් වතුරෙන් පස්සේ ගමේ කට්ටියත් ආයේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පටන් ගත්තා. වැස්ස නැවතුනාට පස්සේ වැවේ වතුර ටිකත් බැහැලා ගියා.
වැවත් දැන් හරිම ලස්සනයි. අද මේ කතන්දරයෙන් පුංචි ඔයාලට ගන්න තියෙන ආදර්ශය තමයි අපි කිසිම කෙනෙක්ව අවතක්සේරු කරන්න හොඳ නෑ. අපි කවදා හරි කරදරේ වැටුණු වෙලාවට අපි කවදාවත් හිතන්නේ නැති කෙනෙක් අපිට උදව් කරන්න පුළුවන්. එහෙනම් මගේ පුංචි යාළුවනේ මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ගොඩාක් ආදරේ.